ආයිබෝවන් දැනුම ගවේෂක අලුත්ම එපිසෝඩ් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු වීඩියෝ එකට. ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ තමයි හොයන්න බලන්න මේ වීදුරු හතරෙන් වැඩියෙන්ම වතුර පිරලා තියෙන්නේ මොන වීදුරුවේද කියලා. ඉතින් මගේ බුද්ධිමත් යාළුවන්ට හොයාගන්න පුළුවන් වුණාද වතුර වැඩියෙන්ම තියෙන්නේ මොන වීදුරුවේද කියලා. උත්තරේ තමයි කඩදාසි ක්ලිප් එක තියෙන වීදුරුව. මොකද අනිත් වීදුරු වල තියෙන දේවල් වලට වඩා කඩදාසි ක්ලිප් එක පොඩිනේ. ඉතින් වැඩිම වතුර ප්‍රමාණයක් අල්ලලා තියෙන්නේ මෙන්න මේ කඩදාසි ක්ලිප් එක තියෙන වීදුරුව. හරි ඉතින් බලන්නකො මේ ෆොටෝ එක දිහා. ඔයාලට තියෙන වැඩේ තමයි දකුණු පැත්තේ තියෙන කෑම ಜಾති වම් පැත්තේ ෆොටෝ එකේ හොයන්න. එහෙනම් වැඩේ පටන් ගමුද? ඉතින් දැනුම ගවේෂක කියන්නේ පරිත්‍යාගශීලී කෙනෙක් හින්දා ඔයාට මේකට තප්පර 20ක්ම අපි දෙනවා. හරි ඉතින් ඔයාට ඒවා ඔක්කොම හොයාගන්න පුළුවන් වුණා නම් ඔයා වැඩෙක් තමයි. මේවා තියෙන තැන් මන් රවුම් කරලා පෙන්නන්නම්. බලන්නකෝ හරිද කියලා. හොඳට බලන්නකෝ මේ රූප දිහා. ඔයාට ඒ වගේ මොකක් හරි රටාවක් අඳුර ගන්න පුළුවන් නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න. දැනුම් ගවේෂක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාට මේ අමුතු හැඩතල වලින් තියෙන රටාව අඳුර ගන්න පුළුවන් වුණාද? එහෙනම් බලන්නකෝ හරිද කියලා. හරි මෙතනින් හරි ලෝගෝ එක තෝරන්න බලන්න. අද දවසට අපි ඔයාගෙන් අහන අවසාන ප්‍රශ්නේ තමයි මේක. කියන්න බලන්න මේ බස් එක යන්නේ මොන පැත්තටද කියලා. ඉතින් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දුන්න නම් වැඩෙක් තමයි. බස් එකක අනිවාර්යෙන් දොරවල් තියෙන්නේ වම් පැත්තේනේ. මේ බස් එකේ දොරවල් පේන්නේ නැහැ කියන්නේ බස් එක අනිවාර්යෙන් යන්නේ දකුණු පැත්තට. හරි ඉතින් මගේ බුද්ධිමත් යාළුවෝ ටික කමෙන්ට් එකක් දාගෙන යමුකෝ බලන්න උත්තර කීයක් හරිද කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තාමත් ඔයා දැනුම් ගවේෂකව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔබට සුබ දවසක්.